කාටද දන්නවද ඉස්සල්ලාම පින් දෙන්න ඕන? කල්යාණ මිත්‍රයාට. කල්යාණ මිත්‍රය මුණ ගැහුන්නේ නැත්තම් මං කොහේ ඉඳීද? මාගේ කල්යාණ මිත්‍රයෝ දිගාසිරි ලබත්වා. ඒක පින්කමක්. සතර අපායේ වැටෙන්නේ නැතිව නිවනට යන කෙනෙකුගේ පින්කමක් ඒක. ඒක හදපත්ලෙන් එන්න ඕන. ඊළඟට පින් දෙන්න හැදූ වැඩූ දෙමව්පියන්න. මගේ අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා. මාව හැදුවා වැඩුවා. කුඹුරු වතු පිටි හේන් ගොවිතැන් කරනකොට අනේ අපේ අම්මලා තාත්තලා මේ කුඹුරු වතු පිටි අපිට බේරලා මේ ගෙවල් දොරවල් හදලා කියලා දෙමව්පියන්ට පින් දෙන්න.